ආයිබෝවන් යාළුවනේ මේ අපේ ගෙදර හවසට තේ බොන්න අපේ අම්මා හදාපු රසමරස බයිට් එකක්. මේකට ගොඩක් දේවල් අවශ්‍ය නැහැ. පාන් පිටි ටිකක් තියෙනවා නම් ඉතාමත්ම ඉක්මනින් හදාගන්න පුළුවන්. මේකට බට්ටු හදනවා කියලත් කියනවා. ඉතින් ලුණුයි මිරිස් කුඩුයි කහ කුඩුයි දාලා පාන් පිටියකට වතුරෙන් හොඳට අනා ගන්න තියෙන්නේ. අපි අර රොටි අනනකොට වගේ ඒ විදියට කුලියක් විදියට එන්න අනා ගන්න ඕන. වතුර වැඩි කරගන්න හොඳ නැහැ. එහෙම අනාගෙන මේ තියෙන්නේ එහෙම අනාගෙන ඊට පස්සේ ඒක අපි වහලා තිබ්බා. පැය භාගයක් විතර පදන් වෙන්න වහලා තිබ්බා. දැන් ඒක තුනී කරගන්න ඕන. තුනී කරගන්නකොට මතක ඇතුව ඒ පිටියකටයි ලෑල්ලටයි පිටි ටිකක් ඉහ ගන්න ඕන. ඒ අර ඇලෙන එක වළක්ව ගන්න. ඊට පස්සේ ඒක හොඳට තුනී කරලා ඔයාලට අවශ්‍ය හැඩයකට කෑලි කපා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට කිරිබත් කෑලි හැඩයට තමයි ඉතින් කපන්නේ. දැන් මේ තියෙන්නේ අපි එහෙම කපාගත්ත කෑලි ටිකක්. මේව දැන් තෙලේ බද ගන්න. රන්වන් පාට වෙනකන් බැද ගන්න. ඊට පස්සේ ඔයාලට කැමති නම් ඒකට අයඩින් ලුණු කුඩු චුට්ටක් උඩින් ඉහලා කලවම් කරගන්නත් පුළුවන්. එතකොටත් රස වැඩි. ඉතින් ඕගොල්ලෝ මේක හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. හදන්න අවශ්‍ය දේවල් ඩිස්ක්‍රිප්ෂන් එකේ මං දාන්නම්. ඔයාලට සුබ දවසක්.